එළියත් එක්ක පැටලෙන්න එපා. පළවෙනි එක ඔයාලගේ ඇතුලේ මොන වගේ කෙලෙස් සිතුවිලි ආවත් කමන්නේ නැහැ. ඒ මොන මට්ටමේ කෙලෙස් සිතුවිලි ආවත් බය වෙන්නත් එපා, ප්‍රශ්නිකුත් නැහැ. රාග දේශ හිම උපදින්නේ ඡන්දය නන්දිය අපිට සමහර ඒවා ගැන නිකන් ඒව මත පදිංචි වෙලා ඉඳ හිතෙනවා. ඒකට අපි කියන අදිෂ්ඨාන කියලා. අදිෂ්ඨාන කරගෙන ඉඳ හිතෙනවා. සමහර දේවල් ගැන අපි දිගට කල්පනා කරනවා. කවන්නේ හිත ඔහොම තමයි. සමහර ඒවා අපි අදිෂ්ඨාන අබිනිවෙස් කරනවා. ඒවට බැසගෙන ඉඳ හිතෙනවා. ආලය අබිනිවෙස ආදරෙන් බැසගෙන ඉඳ හිතෙනවා. ආලය අබිනිවෙස ආදරෙන් බැහැගෙන ඉන්නවා සමහර සිද්ධි වලට. අත්තාබිනිවෙස මම මගේමයි කියලා බැහැගෙන ඉන්නවා සමහර ඒවාට. ඔය වගේ අපි නිකන් බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒ බැහැගෙන ඉන්න ගතියක් තිබ්බට කිසි ප්‍රශ්නයක් නැහැ. පින්වත්නි, එහෙම බැසගෙන ඉන්න බව විතරයි දැනගන්න ඕනේ. රාගසිත කමක් නැහැ. මට රාගසිතක් ඉපදුනා කියලා විතරක් දැනගන්න. ඒ ඇති හොඳටම. කේන්ති ගියාට කමන්නේ නැහැ. අනේ මට දැන් කේන්ති ගිහින් නේද කියලා දැනගන්න. අනේ දැනගන්න එක තියෙන්නේ. ඒ දැනගන්න එක තමයි කුසලය. බුද්ධ ශාසනේ කුසලයේ උපද්දවන්න කියන්නේ. කුසලස උපසම්පදා කියන්නේ. දැනගන්න එක. දෝමනස්සේ හිතට ආවට කමන්නේ. එක එක්කනට කෙනහිලිකම් කරන්න, එරෙහිවාදිකම් කරන්න කියලා හිත ආයාචනා කරට කමන්නේ. මේ ආයාචනා කරනකොටම ඒ වෙලාවෙම පුළුවන් තරම් පින්වත්නි දැනගන්නකො මගේ හිත මෙහෙම වුණා කියලා. එහෙම වුණා කියලා අවංකව දැනගන්නව නේද? ආන්න ඒක තමයි කුසලයේ කියන්නේ. එතකොට කුසලයේ උපද්දවන්න ඔයාලා එළිය හොයන්න එපා. මිනිසුන්ගේ අසරණකමට එළිය කුසල් හොය යනවා. පන්සල් වල යනවා. ආරණ්‍ය වල යනවා. කුටි දෙන්න තුන් වල යනවා. බත් පැකට් බෙදන්න හිතෙනවා. බලු කපුටු දාන දෙන්න හිතෙනවා. එක ඒවා කරන්න හිතෙනවා. ඒවා ඇතුලේ තියෙන මනුස්සකම. ඊට වඩා එකක් නම් මන් දකින්නේ නැහැ. ඒ වගේ මනුස්සකම කෙනෙකුට පිනක් එකකින් රැස් වෙනවා. හැබැයි ලෝකේ අග්‍රම කුසලයේ මොකද්ද? අග්‍රම කුසලයේ තමයි ඔය පින්නතුන්ලාට ඔය පින්නතුන්ලාව පේන එක. ඔයාලගේ ඇතුළ ඔයාලටමයි කියවන්න වෙන්නේ. මේක කාටවත් කියවලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියවගෙන ඔයාලා බලන්න මේ தත්ත්වය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. අනික ඒ தත්ත්වය හැදිලා තියෙන විදිය බලන එකට අපි කියන්නේ හේතුඵල කියලා. දැන් උදාහරණයක් විදිහට ද්වේෂය ඇති වෙනකොට ඒ ද්වේෂය ඇති වෙච්ච බව දැනගන්න, ද්වේෂය ඇති උනේ කොහොමද කියලා දැනගන්න. එහෙනම් ඇති වෙච්ච බව දැනගන්නවා, ඇති උනේ කොහොමද කියලා. අනේ ඇති උනේ කොහොමද කියලා දැනගන්න තමයි බුද්ධ වචනේ ඕනේ. ඇති වෙච්ච විදිය අපිට බුද්ධ වචනේ නැත්තම් අපි මොකද හිතන්නේ? මට ද්වේෂය ඉපැද්දුවේ ඔයා තමයි කියලා එළිය කෙනෙක් වලට පේනවමයි. මාව කේන්ති ගැස්සුවේ ඔය මිනිස්සු ඔය විදියට වැඩ කරා. එළියේ කේන්ති ගසපු මිනිහෙකුත් පේනවා. ඒ කේන්ති ගසපු මිනිහා කේන්ති ගස්සන්න වැඩ කරපු විදියක් පේනවා. ඊට පස්සේ එහෙම පෙනුනොත් සසර හැදිලා ඉවරයි. ඔයාලට ඔයාලගේ සිතුවිලි වලට වග කියන්න ලෝකයක් පේනවා නම් අන්නේ ලෝකේ පේන එකෙන් තමයි සසර නිර්මාණය වෙන්නේ. සසර කියන්නේ ඔන්න ඔච්චරයි. සංසාර චක්‍රය කියන්නේ ඔයිට කැලලට. ඔය සසර කියලා එකක් වෙන හැදෙන්නේ නැහැ පින්නොත්නි. ඔයාලගේ සිතුවිලි විතර්ක අට කෙලෙස් හට ගන්නවා නම් ඒ කෙලෙස් හටගත්ත බව ඔයාලට පේන්නේ නැත්තම්, ඒ හටගත්ත විදිය හේතුඵල වලින් පේන්නෙත් නැත්තම්, ඒ කෙලෙස් උපද්දවපු එළිය ලෝකයක් තියෙනවා කියලා පේනවනම් ඒ පේන මට්ටම කියන්නේ සසර නිර්මාණය වෙනවා. එතකොට සසර නිමා කරන්නේ කොහොමද? ඒක තමයි අපේ ප්‍රධාන සාකච්ඡාව බුද්ධ ශාසනයේ. සසර නිමා කරන්නේ එයා පළවෙනියෙන් කරන්නේ එයාගේ සිත අඳුන ගන්න. ඒ මොහොතේම සිත තුළ හටගන්න සිතුවිලි විතරක අඳුන ගන්න. අඳුන ගන්න එක කුසලය. කුසලස උපසම්පදා කියන්නේ. ඒක කුසලස උපසම්පදා වලින් පස්සේ මොකද්ද කියන්නේ? සචිත්ත පරියෝදපන. හරි, ඊට පස්සේ තමයි මේ සිත දමනය කිරීමේ ක්‍රියාමාර්ග වලට ඊට පස්සේ යනවා. සිත අඳුන ගන්න එක තමයි කුසලස උපසම්පදා. ඒතර කුසලයේ කියන්නේ එයා තුළ ඇතිවෙච්ච රාගය හෝ ඡන්දය හෝ යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා කී මේ කතා කරන ගතිය අපි හැමෝගෙම සිත්වල තියෙනවා. කාටවත් කියන්න බෑ අනේ මට නම් නෑනේ හාඳුනන්නේ දැන්.
මම දැන් ඒ කාලේ නම් තිබ්බා මට දැන් නැහැ කියලා කාටවත් කියන්න බෑ. අපි ඉන්නේ මනුස්ස ලෝකේ බව මතක තියාගන්න. වයස තත්ත්වයේ ස්ත්‍රී පුරුෂ ගී පැවිදි කතා එකක්වත් අදාළ නැහැ. අපි හැමෝගෙම සිත්වල දේශය ඇති වෙනවා. කාටවත් කියන්න බෑ මම පුදුම මෛත්‍රියෙන් හාඳුරගෙන ඉන්නේ කියලා කියන්න බෑ. හැමෝගෙම සිත්වල මේ මට්ටම තියෙනවා. එතකොට මේ මට්ටම තියෙනවා නම් ඒ මට්ටමේදීම මේ මට්ටම අඳුනගන්න. සතියක් විතර ගිහින් හිතන්න පුළුවන් අනේ අපරාධේ මං කේන්ති ගත්ත බොරුවට. සතියක් විතර ගිහින් හිතන එක ඒක කුසලයේ ප්‍රබලතාවය නෙමෙයි. සතියක් විතර ගියාම පශ්චාත්තාවයක් ඇවිල්ලා අනේ සමාව ගන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ඒක දක්ෂකමක් නෙමෙයි. ඒක නරක නෑ ඒක හොඳයි ඇත්තටම. ඒක මේ මානව සම්බන්ධතාවලට හරි හොඳයිනේ. අනේ මගේ වරදක් වුණා මට ඇත්තටම මම කලබල වුණා වැඩි. එහෙම නොවුණා නම් මට හොඳයි කියලා ගිහින් ආය hina වෙලා කතා කරන්න පුළුවන් නම් ඒක මේ මානව සම්බන්ධතාවලට හොඳයි. මේ මහ පොළොවේ ජීවත් වෙනකොට එයාගේ නිකන් හදවතේ තෙතමනයක් තියෙන බව පේනවා. හිතේ පැසෝ ඉන්න එයා කැමති නෑ කියලා පේනවා. නමුත් ඒක අවබෝධය කරා යන්න නම් බොහොම මදි. හොඳටම මදි. අවබෝධය කරා යන කෙනා පළවෙනියෙන් කරන්නේ මොකද්ද? තමන්ගේ සිත තුළ ඒ ඇතිවෙන తত্ত্বය ඒ ඇතිවෙන తত্ত্বය තුලින්මයි දැනගන්නේ. ඒ මට්ටමේදීමයි. එතකොටනේ නවතින්න පුළුවන්. ඒ මට්ටමේදීම දැනගන්න. ඒ මට්ටමේදීම දැනගන්න එක තමයි කුසලස්ස උපසම්පදා. කුසලී ඉපදවි. ඒ මට්ටමේදීම යාට පේනවා. එතකොට ඊට පස්සේ දැන් මේ මට්ටමේදී පේනවා නම් දැන් ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන් සචිත්ත පරියෝදපන. එයා බලනවා මේ ද්වේෂසිත ඇති උනේ කොහොමද කියලා. ද්වේෂසිත ඇති වෙන්නේ අරමුණ ප්‍රතිබද්ධව. අරමුණ නැත්තම් ඒක ඉබේ එකපාර කේන්තියන්නේ අපිට. ඔයාලා හිතලා බලන්න නිකන් එකපාර කාට හරි කේන්ති ගිහින් තියනවද කියලා. නිකම්ම ඉද්දි කිසිම හේතුවක් නැතුව පදනම් විරහිතව කේන්ති යනවද? එහෙම කේන්ති යනවනේ එයා යන්න ඕන ඉක්මනට මානසික රෝහලකට ගෙනියන්න ඕන. එයාගේ ක්‍රියාවලිය තුළ මා විශාල අස්වාභාවිකත්වයක් එක්කෝ එයා තුළ යම් කිසි ආකාරයක විශාල ව්‍යාකූලත්වයක් එයාගේ සිද්ධ වෙන මොළේ තියෙන රසායනික සංයුතීන් වල මොකක් හරි අවුලක් වෙලා ඇති. ඒ නිසා එයාව ආයෙ පොඩ්ඩක් වෙනස් කරන්න වෙන වැඩපිළිවෙලක් ඕන මෙහි. හැබැයි මේ සාමාන්‍ය මිනිස්සෙක් තුළ ඔක්කොගේම මානසික උමතුන් තියෙනවා. නමුත් මේ සාමාන්‍ය මිනිස්සෙක් තුළ ද්වේෂය ඇති වෙනවා නම් එක්කෝ එයා දැක්ක දෙයක්, එක්කෝ අහපු දෙයක්, එක්කෝ එයාට දැනිච්ච දෙයක්, එක්කෝ හිතුණු දෙයක්. ඒකට එයා සමවදින්න ඕන. ඒ කියන්නේ මට කොහෙදී හරි බැන්න කියලා මට කේන්තියක් නැහැ. ඒ බැනපු බව මම දැනගන්න ඕන. එක්කෝ මට කියන්න ඕන කවුරු හරි කෙනා අන්න අරයා බැනලා ගියා කියලා. එක්කෝ එයා බනින බව මට පේන්න ඕන. එයා ගිරියව් වලින්. එක්කෝ එයා බනින බව මට යන්තම් දැනෙන්න හරි ඕන. එක්කෝ එයා මට බනිනවා ඇති කියලා හිතෙන්න හරි ඕන. එතකොට මේ ඇහෙන පේන දැනෙන හිතෙන කියන අද්දකින් පරාසින් තොලව කිසිම මිනිස්සෙකුට දෝමනස්සේ කියලා එකක් එන්නේ නැහැ ඇත්තට. කේන්ති යන කතාව ඔච්චරයි. ඔය අවස්ථා හතරෙන් තොරව කිසිම මිනිස්සෙකුට කේන්ති යන්නේ නැහැ. ඔය අවස්ථා හතරෙන් තොරව නිකන් එකපාර කේන්ති යනවා නම් ඉක්මනට ડોක්ටර් කෙනෙක් ළඟට අරන් යන්න. එයාට බෙහෙත් දෙන්න ඕනේ ඉක්මනට. එයාගේ මේ කය තුල මොකක් හරි වෙනසක් වෙලා. එයා ස්වභාවික නෑ. එයා තුල මිනිසෙකුට අයිති ස්වභාවික රිද්ම එයා තුල නෑ. එතකොට දැන් එයාට මෙන්න මේ අත්දැකීම් හතර ඇතුළේ එයාට දෝමනස්සේ ඇති වෙනකොට ඇති වුණා කියලා ඇති වෙච්ච මට්ටම ඇතුළේම ඒ સંદર્ભය ඇතුළේම දැනගන්න ඕන. ඒ સંદર્ભය ඇතුළේම දැනගෙන තමයි ඒ સંદર્ભය තුලමයි කෙලෙස් නිරුද්ධ කරන්න ඕන. එතකොට තමයි මේ સંદર્ભය ඇතුළේ බුද්ධ ශාසනය ජයග්‍රහණය අපේක්ෂා කරන්නේ. સંદર્ભගත ශික්ෂණයක් වමනා කරන්නේ. කොහෙදි හරි ගිහින් සිල් රැකලා හරියන්නේ නැහැ. සිල් රකින්න අවකාශය යෙදෙනකොටයි සිල් රකින්න ඕන. පින්වත්නි සැබෑ ජයග්‍රහණයේ තියෙන්නේ ක්‍රීඩා පිට්ටනිය මිසක් ක්‍රීඩාගාරේ නෙමෙයි. අතිශය දක්ෂ මිනිස්සු ක්‍රීඩාගාරේ ඉන්න පුළුවන්. එයා ක්‍රීඩා පිට්ටනින් එහා පැත්තේ එකට ඊටාම දක්ෂ විදියට සැලසුම් සකස් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි සැබෑ ජයග්‍රහණයේ අයිති ක්‍රීඩා පිට්ටනියට මිසක් ක්‍රීඩාගාරයට ඒක අයිති නැහැ. අනිත් වගේ સંદર્ભය ඇතුළේදී අපේ ගුණධර්ම තියෙන්න ඕන. එතනින් එහා පැත්තේ කොච්චර ගුණධර්ම තිබ්බත් වැඩක් නැහැ. ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ දෛනික ජීවිතය ඇතුළේ කෙලෙස් නිරුද්ධ කරන්න ඒ තැන එයා කෙලෙස් අඳුන ගන්නවත් කෙලෙස් දකින්නවත් නැහැ. නමුත් පොයට පන්සලට ගියාට පස්සේ යාට හරියට සිල් තියෙනවා.
පොයට පන්සලට ගියාට පස්සේ ආ මාව ලොකුවට සිල් රකින්න කෙනෙක්. පොයට පන්සලේ නෙමෙයි සිල් ඕන කරන්නේ. ඇස අසංවර වෙන තැනදී ඇසේ සංවරය උපකාර කරගන්න ඕන. ඇස අසංවර වෙච්ච තැනටයි සංවරය පාවිච්චි කරන්න ඕන. ඒකටයි අකුසලයේ කුසලයෙන් පෙළනවා කියන්නේ. එතකොට ඇස අසංවර වෙන්නේ නැති තැනකදී අපි ඇස සංවර කරගන්න හදන එක දක්ෂකමක් නෙමෙයි. පසළොස්වක පොය දවසට පන්සලට ගිහින් උතුරු සළුවක් දාගෙන වාඩි වෙලා ඉන්න එක ඇතුළෙත් එයන්ට බණ භාවනා කරගන්න හොඳ පොටක් පෑදෙනවා. නමුත් සිල් රැකිය යුත්තේ දුසිල්වත්කම පැන නගින තැන. දුසිල්වත්කම පැන නගින තැන තමයි සීලේ උපයෝගීතාවය අවශ්‍ය කරන්නේ. ඉතින් ලංකාව මිනිස්සු මේ කිසිම පදනමක් ඇතුව කරන අය බවක් පේන්නේ නැහැ. එතකොට දැන් ද්වේෂය ඇති වෙච්ච අරමුණු ප්‍රතිබද්ධව කියලා දැනගන්න ඕන. ද්වේෂසිත දැන් ඉපදුනා කියලා දැනගන්න ඕන. දෙකයි. 3 ද්වේෂසිත ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. අරමුණු ප්‍රතිබද්ධව අයෝනිසෝ මනසිකාරයයි පටිඝ නිමිත්තයි කියන්නේ. දැන් පටිඝ නිමිත්ත ගැන මට මේ බණ කියන්න බෑ දැන්. බණට වෙලාව ඉවර වෙලා තියෙන්නේ. අයෝනිසෝ මනසිකාරයයි පටිඝ නිමිත්තයි දෙක එකම තැනකදී එකතු වුණාම ද්වේෂසිත උපදිනවා කියලා දැනගන්න ඕන. එතකොට යා ඒ සිත ඇති වෙච්ච විදියක් දැනගන්නවා. ඒ දැනගත්ත ගමන්ම යා ද්වේෂයේ උපද්දුව බාහිර ලෝකයක් තියෙනවා කියලා එළියට යාගේ වචන යන්නේ නැහැ. බාහිර ලෝකයේ සම්බන්ධ යා තුල කායික ක්‍රියාකාරකම් නැහැ. අන්නේ නැති නිසාම කර්ම රැස් වෙන්නේ නැහැ. එතන කර්ම රැස් වෙන්නේ නැහැ. එතන කර්ම රැස් වෙන්න ඉඩ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට යාට ඒ தත්ත්වය ඇතුළෙම දැන් ද්වේෂසිත කියන එක අවිච්ඡින්නව පවතින්නේ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. ඒක මගේ ස්වභාවය නෙමෙයි කියන අනාත්මයි කියලා බලන්න පුළුවන්. අන්නේ බැල්මට අපි කියන්නේ විපස්සනාව කියලා. ඔන්න ඔය ටික විතරක් තිබ්බොත් එයා සසර යන්න විදිහක් නැහැ. එයා පිටුනම් පාණ්ඩුනේ යාට නිවන් දකින්න ගොඩක් ඒව ඕනේ. ඔය චින්තනයේ දිගට හුරු කරලා බලන්නකෝ. සාමාන්‍ය 3 මාසයක් විතර යනකොට සෝවාන් වෙනවා. පරිම අවුරුද්දක් යයි. වැඩි මුණොත් අවුරුදු 7ක් යයි. මේ චින්තනයේ නඩත්තු කරන්න ජීවන දර්ශනයක් වෙන මොකොත් වෙනස් කරන්න එපා. අඳින විදිය ඔයාලා ඔය ඉන්න විදිහම හොඳයි. කන බොන විදිය ඔය දැන් කන බොන විදිහට කන්න ඒවා වෙනස් කරන්න එපා. ඊට පස්සේ ඕගොල්ලෝ ව්‍යායාම කරන ඒවා ඊට පස්සේ ජිම් එකට යන ඒවා අරවම තියෙනවනේ ලංකාවේ මිනිතුන්ට ඒ ඔක්කොම කරගන්න. මොකක්වත් වෙනස් කරන්න එපා. ඒතර පන්සලට අලුතෙන් එන්න ඕනේ එන්න ඕනක් නැහැ පන්සලට. දැන් ආවනම් ඒ ආපු ගියපු විදිහටම යන්න ආය අලුතෙන් පන්සල් එන්න සැලසුම් කරන්න එපා. අලුත් ප්ලෑන් ඕනේ. මේ චින්තනේ නඩත්තු කරගෙන යන්නකෝ. එතකොට සචිත්ත පරිය නිකන් සිත සංසිඳිලා යනවා. වෙනදට වඩා Tamanගේ සිතු අරාග සිත, ද්වේෂ සිත ආදී සිතුවිලි වල වේගය අඩු වෙන්න ගන්නවා. ඒ අඩු වීම ඇතුලේ පින්වත්නි මා පුදුමාකාර වෙනදට වඩා කලබල නැහැ. ජාතිය කලබල කරන්න අපි කලබල නොකරන්න මේ ධර්මයේ පාවිච්චි කරන්න ඕන. පැවිද්දෝ කොච්චර මේ ජාතිය කලබල කරනවද? හොඳට බලන්න ලංකාවේ උද්ඝෝෂණ. ඒවා ඉස්සරහින්ම පැවිද්දෝ නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ එහෙනම් ලෝකෙ ගිනි තියෙන පැවිද්දෝ ඉන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නේ වල තනියෙන් විසඳ ගන්න. කාගෙන්වත් උදව් ගන්න එපා. තනියෙන් තම මේ හිතන විදිහ පොඩක් වෙනස් කරන්න ඉච්චරයි. වෙනස් කරලා බලන්න. තාමන් 3 මාසයක් විතර යනකොට බලන්න ඔයාලා ඊට වඩා ගොඩාක් වෙනස් නැද්ද කියලා. පුදුමාකාර සංසිඳීමක්, පුදුම උපසමයක්, පුදුම සම්මාදිට්ඨියක්. පුදුමාකාර මේ මහ විශාල සංසිඳීමක් Taman තුල ඇති වෙයි. පුළුවන් තරම් අපිට අපිව විමසන්න විනාඩි 5ක් පාවිච්චි කරන්න ඕන දවසක. මන් දිහා බලාගෙන ඉන්න ඕන. ඔෆිස් එකේදී සාමාන්‍යයෙන් කෑමියම කාලා දවල්ට වාලට හම්බ වෙනෝනේ විවේකය. සීට් එකේම වාඩි වෙලා S2 පියාගෙන Taman දිහා බලන්න. ඒතර Taman දිහා බලාගෙන ඉන්නකොට Tamanව තේරෙනවා. Tamanගේ සිතුවිලි තේරෙනවා. මේ සිතුවිලි රටාව තමයි දුක කියන්නේ. අපිට දුක කියලා කියන්නේ සිතුවිලි රටාවට. දැන් භාවනාවෙන් කරන්නේ සිතුවිලි වල උද්වේගය ගොඩාක් අඩු කරනවා. ඒතර තමයි භාවනාවෙන් සහනයක් ලැබෙන්නේ. අපි කියන්නේ මේ භාවනා කරනකොට හරි සහනයක් තියෙනවා කියලා. භාවනා කරනකොට හරි සහනයක් තියෙනවා කියලා සමහර අය කියනවා. ඉතින් ඒ අර දැන් ධර්මයේ අහනකොට සහනයක් තියෙනවා කියලා මිනිස්සු කියන්නේ. දැන් මට අපේ පෞද්ගලික කාල දේශනාවක් කරලා අපේ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා. ඒ දේශනාව ලෑස්ති කරපු ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අනේ මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කළ එක්තරා වෛද්‍යවරයෙක්
ඒ වෛද්‍යවරයා විදේශගත වෙන්නේ එයා ඉක්මනට එයා විශේෂඥ වෛද්‍යවරයෙක්. එයා ඉක්මනට එයාගේ වැඩේ නවත්තලා එයා වෙනුවෙන් කරන දේශනාව යනවා කියලා ඉක්මනට එයා වාහනේට ඇවිල්ලා ඊට පස්සේ මේ වාහනේ ෆෝන් එක ඔන් කරගෙන ෆෝන් එකට ඇඳගෙන ඉවර වෙනකම් බණ ඇහුවා කියලා ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා. ඉක්මනට එයාගේ ජොබ් එක නවත්තලා ඉක්මනට වාහනේට ඇවිල්ලා ඒ පැයම බොහොම වන්දනා කරගෙන ධර්මය ඇහුවා. ඒ බලන්න මේ ධර්මයේ දියුණු කරන්න ඇති වෙන කැමැත්ත එළිය ඉන්න මිනිහෙක්ගේ මානසික රෝගියෙක් කියලා. නේ තමන්ම විමසා බලනකොට සිතුවිලි වල උද්වේගය අඩු වෙනකොට තමයි ලෝකේ සැබෑම සහනය එන්නේ. සැබෑ සහනය එන්නේ අර සිතුවිලි සුපුරුදු විදිහට ගලන එක අඩු වුණාට පස්සේ. දැන් අපිට එන්න අපිට වෙලා තියෙන සිතුවිලි වල උද්වේගය වැඩි වෙලා. ওই සිතුවිලි වල වේගය අඩු වෙන්න පුදුම සහනයක් එනවා. කාය පස්සද්ධියක් එනවා. ඒක අඩු වෙලා එක තැනකදී සිතුවිලි හොඳටම අඩු වීමෙන් උපදිනවා ප්‍රීතිය. එතකොට කෙනෙක් තුළ සිතුවිලි ගලන්නේ කුමක් නිසාද? සිතුවිලි ගලන්නේ මේ ලෝකයේත් එක්ක එකතු වෙන අවකාශයේදී. අපි ලෝකයේත් එක්ක එකතු වෙන්නේ කොහොමද? අපි පින්වත්නි ලෝකයේත් එක්ක එකතු වෙන්නේ මේ ඇහැ හරහා. කනින් තමයි ලෝකයේත් එක්ක එකතු වෙන්න පුළුවන්. නාසය, දිවකය, මනස කියන හය පැත්තකින් තමයි අපි ලෝකයේත් එක්ක එකතු වෙන්නේ. මේ හය පැත්තෙන් එකතු වෙනකොට රූප සංචේතනා කියලා රූප දැක්කහම සිතුවිලි ගලනවා. ශබ්ද සංචේතනා කියලා ශබ්ද ඇහෙනකොට සිතුවිලි ගලනවා. ගන්ධ සුවඳ සම්බන්ධ සිතුවිලි ගලනවා. රස සංචේතන කෑම කනකොට රස ගැන සිතුවිලි ගලනවා. පොට්ටබ්බ සංචේතන මේ කයට පහස දැනෙනකොට ඒ දැනෙන එක සම්බන්ධ සිතුවිලි ගලනවා. ඒ සිතුවිලි ගැලීම ඇතුලේ තමයි සුඛ දුක්ඛ කියලා වේදනා හටගන්නේ. ඒ නිසා මේ දැන් මේ කය සම්බන්ධ සිතුවිලි ගලන්නේ නැත්තම් වේදනාව කියලා එකක් වැටහෙන්නේ නැහැ. ඒතර මේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා සිතුවිලි ගලනවා. මෙන්න මේ සිතුවිලි ගලන වේගය වැඩි වෙන්න එයා තුළ අභ්‍යන්තර කලබලයක් ඇති වෙනවා. මේ කලබලයත් එක්කම රූපේ පව වෙනස් වෙනවා. රුධිර සංසරණ වේගය පව වැඩි වෙනවා. හොඳට බලන්නකෝ අපේ සිතින් කලබල වෙච්ච ගමන්ම අපේ කය තුළ ඇති වෙන විශාල වෙනස්කම් ටිකක් තියෙනවා. එයාට දාඩිය දානවා. ඒ කියන්නේ සිතුවිලි වේගය වැඩි වුණාට පස්සේ බය තැතිගැන්ම වගේ එකක් සිතුවිලි හරහා ඇති වෙන එකක්. ඒ බය වීමත් එක්ක එයා එක්ක දකින්න දෙයක්, එක්ක අහන්න දෙයක්, එක්ක දැනෙන දෙයක් නිසා එයාට බයවීමක් ඇති වෙච්ච ගමන් ඒ බියවීමත් එක්කම එයාට තුල ඇති වෙන සිතුවිලි ගලන වේගය වැඩි වෙනකොට ඒ සිතුවිලි වලට අනුවම රූපස්කන්ධේ වෙනස්කමක් ඇති වෙනවා. හෘද ස්පන්දනය වැඩි වෙනවා. සමහරට හાર્ට් ඇටැක් එකක් වුණත් එන්න පුළුවන්. ඊට පස්සේ මේ සම්පූර්ණයෙන්ම කය තුල මහ විශාල වෙනස්කමක් ඇති වෙනවා. සමහරවිට එයාගේ කය තුල රෝමෝත්කමණය වෙන්න පුළුවන්. ඇඟ තුල නිකන් අපි කියන්නේ ඇඟ නිකන් කිලිපොලා යනවා කියලා අපි කියන්නේ. මේ බැලු බැලමටම ඇඟ තුල විශාල දාඩිය දාන්න පුළුවන්. මේ වගේ වෙනස්කම් ඇති වෙනවා. ඉතින් මේ වෙනස්කම් ඇතුලේ පින්වත්නි අපි පුරුදු වෙලා තියෙන්නේ සිතුවිලි ගලන වේගය අඩු කරන්න නෙමෙයි, සිතුවිලි ගලන වේගය වැඩි කරන්න. එතකොට දැන් අර මේ සිතුවිලි ගලන වේගය වැඩි වෙන්න තමයි දුක වැඩි වෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකෙ කෙනෙක් එක දන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පිළිගන්නේ නැහැ සිතුවිලි ගලන වේගය වැඩි වෙන්න දුක වැඩි කියලා. සාමාන්‍ය කෙනෙක් පිළිගන්නේ නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ සිතුවිලි ওই භාවනාවෙන් කරන්නේ භාවනා කරනකොට S2 පියා ගන්නවනේ. S2 පියාගත්තම S හරහා ගලන රූප සංචේතන ගලන්නේ නැහැ. කන පැත්තටත් අවධානය යොමු කරන්නේ අපි බොහොම කිට්ටු භාවනා රම්මණයක් ගන්නවා. අපි ඉතින් හුස්ම දිහා බලාගෙන ඉන්නවා කියලා. ආනාපාන සතිය කියලා කියන්නේ ලෝකේ බොහොම දියුණුයි මේ භාවනාව. ආනාපාන සතිය ඇමරිකාව වගේ රටවල් වල හරි උනන්දුයි දැන්. ආනාපාන සතිය කිව්වම හරිම ඒගොල්ලෝ හරි ප්‍රසිද්ධයි මේ භාවනාව. දැන් ඔය තායිලන්ත ධම්මකාය මෙඩිටේෂන් සෙන්ටර් එකට එම හරියට රටවල් වලින් එනවා. දැන් ඔය බැංකොක් වල විශාල විදේශික පිරිසක් ඉන්නේ. ඔය අය අතරේ 25% විතර මේ ධම්මකායට ආපු අය. ඔයගොල්ලෝ ගිහින් බලන්නකො ලොකු shopping mall වල ඉන්නවා නේද විදේශිකයෝ ගොඩක්. ඒගොල්ලෝ ඉලක්ක කරලා ඇවිල්ලා තියෙන ඔය ධම්මකාය මෙඩිටේෂන් සෙන්ටර් එක. ඇයි ලක්ෂ 10ක් භාවනා කරන්න හදලා තියෙන්නේ. ඒ ලක්ෂ 10ක් භාවනා කරන්න හදලා තියෙන විශාල ගොඩනැගිලි තියෙන. ඒ වගේ ගොඩනැගිලි තායිලන්තෙත් මං හිතන්නේ ආයේ නැහැ කොහොමද. ඒතකොට ලක්ෂ 10ක් භාවනා කරනවා. එක එක භාවනා කරන්න විවිධ කන්ෆරන්ස් හෝල් තියෙනවා. එක එක විදිහේ භාවනා කරන්න තැන් තියෙනවා. විශාල සංඝ පිරිසක් වෙනවා. ඒ ඔක්කොම විදේශිකයෝ ඔයගොල්ලෝ ගිහින් අහලා බලන්න හම්බ වුණොත් ඔය බැංකොක් වල ඉන්න ගොඩාක් විදේශික අය 25% විතර ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ අර ධම්මකාය මෙඩිටේෂන් සෙන්ටර් එකට.
එතකොට ඒගොල්ලෝ ඇයි ඒගොල්ලොන්ගේ භාවනා ක්‍රමවලින් ඔය ආනාපාන සතිය වගේ යන හරි උනන්දුයි. දැන් ලංකාවේ එකක් තියෙනවා ඒගොල්ලෝ භාවනාව ගැන මොකක්වත් නැහැ. ඔය කවුරු හරි මොනවා හරි කියනවනම් ඒ පස්සේ යනවා. ඒ වයින් තාන්තින් දෙනවද මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්ද නැත්නම් එයා හිතලු කියනවා. ඒවා ලංකාවේ මිනිසුන්ට වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සු ආමුදුරුවන්ගෙන් හරි පොඩි ආස්වාදයක් ගන්න තමයි බලාගෙන ඉන්නේ. එයාලා කැමති ආමුදුරුව කෙනෙක්ගෙන් හරි එයාලා පොඩි ආස්වාදයක් ගන්න. දැන් ආමුදුරුව මොනවා හරි කියනකොට එයාලට hina යනවා නම් එතකොට නිකන් ආමුදුරුව නිකන් දෙපැත්ත කැපෙන කතා කියනවා. එහෙම පැවිද්දෝ ඉන්නෝනේ. එහෙම කියනකොට ලංකාවේ බෞද්ධයෝ ඒකට හරි ආසයි. ඒගොල්ලෝ හිතනවා ඒව බන කියලා. ඒවා අහලා කවුරුත් සංසිඳෙන්නේ නැහැ. දහස් ගාණක් එකතු වෙලා එක විකාර අහනවා. සංසිඳෙන්නේ නැහැ. සංසිඳෙන්නේ එක ප්‍රතිපත්තියක් තුලින් වෙන එක. ඒකේ පළවෙනි එක තමයි එයාගේ සිත දිහා බලාගෙන ඉන්න ඕනේ. ඒතර එයාගේ සිත දිහා බලාගෙන ඉන්නකොට එයාට එයාගේ සිත ප්‍රකට වෙන්න ගන්නවා. එයාගේ සිතේ ඇති වෙන හැම සිතුවිල්ලක් තුළ මෙයා වගකීම දරන්න පටන් ගන්නවා. දැන් ලංකාවේ මිනිස්සු වගකීම දරන්නේ නැහැ. හොඳට බලන්නකො ලංකාවේ රාජ්‍ය ආයතනයකට ගිහින් ඒගොල්ලෝ වගකීම දරන්න කැමති නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම තවත් කෙනෙක් පෙන්නලා එමීට ඇඟ අයින් කරගන්නවා. ඇයි? ලංකාවේ මිනිසුන්ගේ අහලකවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැහැ. ලංකාවේ මිනිසුන්ගේ පැත්තකවත් ධර්මයක් නැහැ. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඇතුළේ එයාගේ සිතුවිලි අඳුන ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ සිතේ ඇති වෙන ඕනම සිතුවිල්ලක් මොන වගේ සිතුවිලි වුණත් කමන්නේ. ඒ කියන්නේ හැමෝටම එක වගේ රාග සිතුවිලි එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මේ වේමත්තතාවයකින් යුක්ත සිතක් තියෙන්නේ. බුද්ධ ශාසනය කොච්චර දියුණුද කියලා බලන්න. රාගය සම්බන්ධ සිතුවිලි වල විවිධත්වයක් තියෙන්නේ. හැම මෙතනට එන අයගේ සිතුවිලි වල රාගය සම්බන්ධ සිතුවිලි මනෝභාව එක එක විදියයි. ඇයි එහෙම වෙන්නේ? මේ මනුස්ස ලෝකයේ කියන්නේ නානත්ත් කායේ නානත්ත් සංඤේ. කාය නානත්වයක් සහ සංඥා නානත්වයක් මේ වගේ නොවන තැනුත් තියෙනවා. ඒකත්ත කායේ නානත්ත් සංඤේ කියලා තැනුත් තියෙනවා. ඒ කියන්නේ කය එකම වගේ සංඥාවල වේමත්තතාවයක්, සිතුවිලි වල විවිධත්වය. එහෙම ලෝක තියෙනවා. මේ අපි මේ මීටියට එහෙම ජීවින් ඉන්න තැන් තියෙනවා. ඒක මං හිතනවා මේ බටහිර ලෝකෙට නම් කවදාවත් හොයාගන්න වෙන්නේ නැහැ. තවත් තැන් තියෙනවා ඒකත්ත කායේ නානත්ත් සංඤේ. කය එක වගේ සංඥාවල විවිධත්වයක් තියෙනවා. තවත් තැන් තියෙනවා ඔය බ්‍රහ්මතල තියෙනවා ඒකත්ත කායේ ඒකත්ත සංඤේ කියලා. ඒ කියන්නේ එකම වගේ වෙනසක් නැහැ. එතකොට මේ වෙනස මතුවෙන්නේ තණ්හාවත් එක්ක. දැන් අපේ මේ විවිධත්වයේ තියෙන්නේ මොකක් නිසාද? අපේ මේ විවිධත්වයේ තියෙන්නේ තණ්හාවත් එක්ක. තණ්හාව නැත්තම් වේමත්තතාවය කියලා එකක් එන්නේ නැහැ. තණ්හාව කියන එක තමයි අපිව බෙදලා තියෙන්නේ. කියන්නේ සත්වයා බෙදන්නේ තණ්හාව. හොඳට බලන්න මේ අපි පිළිගන්නේ මේ මනුස්ස ලෝකයට ආපු අපි පිළිගන්නේ ආබස්සර කායික වෙනත් ග්‍රහ ලෝක දැන් බටහිර ලෝකෙත් පිළිගන්නේ ටිකක් කිට්ටුවේ අදහස වෙනත් ග්‍රහ ලෝකකින් ආපු ජීවි පිරිසක් විකාශනය වෙන්න ඇති කියලා පිළිගන්නේ. පරිණාමවාදයේ සම්බන්ධ අදහස් උඩු යටිකුරු වෙලා තියෙන්නේ දැන්. දැන් පරිණාමවාදයේ කියන අදහසක් බැලුවොත් පොත වහලා දාන්නයි වෙන්නේ. එච්චරට මතවාද ගොඩාක් හැප්පෙමින් තියෙන වෙලාව. ඒතර මේ ඔක්කොම අපි කියන්නේ තාම හොඳ කියවීමක් එක්ක. මේවා හිතලු නෙමෙයි. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ අදට 2600කට එහා පැත්තේදී කිව්වා වෙනත් තලයකින් ආපු පිරිසක් තමයි මේ විකාශනය වුණේ කියලා. ඒක කියන්න භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරපු ආඛ්‍යානය තමයි ආබස්සර කායික මනෝමය කායික සතුට ආහාරය කරගත්ත ජීවි පිරිසක් මේ මිහිට ඇවිල්ලා මේ පොළොව ස්පර්ශ කරන්න ගිහින් තමයි ඒගොල්ලන්ගේ කාය විවිධත්වය ආවේ කියලා. එතකොට මේ පොළොව ස්පර්ශ කරලා ඒක දිව ගාලා බැලුවලු. එතකොට ඒගොල්ලෝ හරිම සතුට ආහාරය කරගෙන හිටපු ඒගොල්ලන් තුල විවිධත්වයක් තිබුණ නැති අය ඒගොල්ලෝ මේ පොළොව කන්න පටන් ගත්තලු. එතකොට මේ පොළොව ස්පර්ශ කරනකොට රස තණ්හාවක් ආවලු. ඒක එදා ඉඳලලු මේ සත්‍යයේ විකාශනය සිද්ධ වුණේ. විශාල අවුරුද්ද මේ අවුරුදු 5000ක් 10000ක් 15000ක් ලක්ෂයක් දෙකක් නෙමෙයි. ඊට කලින් මේ සත්‍යයේ පරිණාමී අක්මුල් ගැන කියද්දි මේ කියන්නේ. තමයි මේක කියන්න ඇත්තේ. මේක කියන්න වෙන විධික්‍රමයක් ඒ කාලේ තියෙන්න නැතුව ඇත. ඒ කාලේ මිනිසුන්ට මේක තේරෙන්නත් එපා කොහොම හරි කියන එක. දැන් මේ සමහර දැන් බුදුරජාණන් වහන්සේ අද පහළ වුණා නම් අද කියන කියවීම සම්පූර්ණ වෙනස්. මොකද අපි මතක තියාගන්න ඕනේ මේ දේශනා දිහා අපි හුඟක් සැකෙන් බලන්න හොඳ නැහැ. හේතුව අපි මේ කියන දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අදට 2600කට එහා පැත්තේ. ඒතකොට ඒ කාලේ සමාජය වෙනස්. ඒ කාලේ මිනිසුන්ගේ කියවීම වෙනස්. ඒ කාලේ මිනිසුන්ගේ චින්තන වෙනස්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රට වෙනස්.
වෙනම සමාජයකට කිව්වේ. ඒක තමයි අපි මේ රවුම් කරලා අරගෙන මේ 2600කට එහා පැත්තේදී මේ 21 වෙනි සතවර්ෂයට සසඳන්නේ. ඉතින් අද වෙලා තියෙන්නේ ඒ කාලෙක හිම්ම පාවිච්චි කරනවා. එතකොට මේක පේල්. සමහර ආම්තුරුරු ඒක මේ විදිහටම පාවිච්චි කරනවා. අපි ඒ විදිහටම පාවිච්චි කරන්න හොඳ නැහැ. මේ අපි මේ කරන්නේ අදට 2600කට එහා පැත්තේදී අපගේ භාගතුන් වහන්සේ වදාළ දේශනාවේ හරය මොකක්වත් paludu කරන්න හොඳ නැහැ. ඒක සරුව කාලීනයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අදට 2600කට එහා පැත්තේදී වදාලා මේ රස පොළොව ස්පර්ශ කිරීමෙන් තමයි වේමත්තතාවය ආවේ කියලා. ඒ කියන්නේ රස පොළොව ස්පර්ශ කිරීම රස තණ්හාවට වෙච්ච එක. එහෙනම් මේ දක්වාම අපේ විවිධත්වය ඇති වෙලා තියෙන තණ්හාවයි. හොඳට බලන්න තණ්හාව තමයි අපිව බෙදලා තියෙන්නේ. සාමාන්‍ය ලෝකෙ කෙනෙක් එක පිළිගන්නේ. තණ්හාව තමයි බෙදලා තියෙන්නේ. එතකොට මේ දක්වාම අපේ විකාශනීය සිද්ධ වෙලා තියෙන තණ්හාවට. ඒ නිසා දුකේ සමුදය විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තණ්හාව. දුකේ සමුදය විදියට. එතකොට දැන් මේ අපිට මේ සම්පූර්ණයෙන් මේ ජාලයෙන් නික්මීමට නම් ඒ කියන්නේ මේ ජාලයෙන් ගැලවෙන්න නම් එතකොට මේ සම්පූර්ණයෙන් මේ රාමුවෙන් එළියට යන්න ඕනේ. ඒ එළියට යාම තමයි ලෝකෝත්තර වීම කියලා අපි කතා කරන්නේ. අපේ හැමදාම අපේ කැටයන් ඔක්කොම තියෙන්නේ මේ රාමුව ඇතුලේ. එතකොට මේ රාමුව ඇතුලේ හැමදාමත් එකම තැන අපි කැරකෙන්නේ. එකම දේ ආය සිද්ධ වෙමින් පවතිනවා. මේකේ මොකක්වත් අමුත්තක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පුනරුක්තිය කියලා. මහණෙනි ලෝකේ එකම දේ නැවත නැවත සිද්ධ වෙමින් පවතිනවා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. එකම දේ ආය එකම විදියට සිද්ධ වෙමින් පවතිනවා. දැන් බටහිර ලෝකෙත් අදහසක් තියෙනවා ශක්තිය කියන එක ක්ෂය වෙලා යන්නේ නැහැ. වෙනත් ස්වභාවයකින් නැවත නැවත ස්මතු වෙන එක තමයි වෙන්නේ කියලා. ශක්තිය නැවත ඒක බුද්ධ ශාසනෙත් ඒකම තමයි කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේත් දැන් මේ පැවැත්ම ඇතුලේ අපිට සිද්ධ වෙන්නේ අපේ මරණයත් එක්කම ආය වෙනත් ස්වභාවයකින් අපි මතුවෙන එකයි වෙන්නේ. ඒක නිරේ වෙන්න පුළුවන්, പ്രേත ලෝකෙ වෙන්න පුළුවන්, තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්, මනුස්ස ලෝකෙ වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ කොහෙද කියලා. ඒ නිසා පින්වත් මේක ඊටාම බිහිසුණු ගමන. මේක ඇතුලේ අපි සානුකම්පිත නිර්ණායක නැහැ. අපිට ඕන විදියට මේක පාලනය කරන්න බෑ. සමහරට මේ ගෙවෙන්නේ අපේ අන්තිම දවස වෙන්න පුළුවන්. ඒක අපි අවබෝධ කරගෙන ඉන්න ඕන. අපි තරුණ වුණත්, බාල වුණත්, වයසට ගියත්, ගිහි වුණත්, පැවිදි වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත් පින්වත්නි හොඳට මතක තියාගන්න මේ ගෙවෙන්නේ අවසාන රාත්‍රිය වෙන්න පුළුවන්. මේකෙදි සානුකම්පිත නිර්ණායක නැහැ. තව කාලෙ ඉල්ලා සිටින්න බෑ. නමුත් අපිට තියෙන අර තණ්හාවට අපි කැමති තව දවසක් හරි ජීවත් වෙන්න. අපි ඒකට ආසයි. නමුත් පින්වත්නි මේ தත්ත්වය හොඳටම අවබෝධ වෙන්නේ අපි අපිව කියවන්න පටන් ගත්තා. අපි ලෝකෙම කියවපු જાතිය. අපිට ලෝකෙ ගැන විවිධ දේවල් ගැන අදහස් තියෙනවා. ලෝකෙ නොයේක් දේවල් ගැන අපිට කියවීම තියෙනවා. හැබැයි පින්වත්නි අපිව කියවපු දවසට තමයි අපි සංසිඳෙන්නේ. ඒකට ගොඩාක් දේවල් ඕනේ නැහැ. එක ගාතාවක් ඇති ඒකට. දැන් ඔයගොල්ලෝ දන්න හොඳ ප්‍රසිද්ධ ජනප්‍රිය ගාතාවකින් පුළුවන් මේ අවබෝධය සම්බන්ධ කතාවට එකතු වෙන්න. දැන් බුද්ධ ශාසනය නිතර පාවිච්චි කරපු ප්‍රධාන අනුශාසනා ගාතාවක් තියෙනවා. ඒක ලංකාවේ මිනිසුන්ගෙත් නිකන් නිතර මේ පොඩි ළමයි පවා දාන්න නිකන්. මේ ප්‍රසිද්ධ ගාතාවන සබ්බ පාපස්සා කරන සියලු පව් දුරු කරන්න මහණෙනි කුසලයට සමවදින්න කියනවා. සචිත්ත පරියෝදපන මහණෙනි සිත දමනය කරගන්න කියනවා. ඒක තමයි මහණෙනි මේ බුද්ධානුශාසනාව කියලා කියන්නේ. ඒක ඇතුලේ මුළු නිවන් මඟ සම්බන්ධ ඉතාම ගැඹුරු පරාසෙන් වලට යන්න පුළුවන් ඒක විදියට. සබ්බ පාපස්සා කරන. ඒ කියන්නේ දැන් එකෙන් කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ඕන කියලා. සබ්බ පාප කුසලස උපසම්පදා කුසලයට සමවදින්න කලින් පාපයෙන් අයින් වෙච්ච කම තියෙන්න ඕන. ඒ කියන්නේ පාපයෙන් අයින් වීම ඇතුලේ තමයි ඔකට ධර්මයේ පාවිච්චි කරන යෙදුමක් තියෙනවා විරතිය සහ සමාදානය කියලා. ඉතල වෙන් වෙනවා වෙන් වුණාට පස්සේ තමයි අපි සමාදන් වෙන්නේ. වෙන් නොවි සමාදන් වීම කියන්නේ පොඩි අවුලක් තියෙන වැඩක්. දැන් හිතන්නකො මොනවා හරි කලයක මොනවා හරි පුරවල තියලා කාලයක් පල් වෙලා මොනවා හරි තිබිලා අපිරිසුදු වෙලා. ඒතර කලේ ගොඩාක් කල් වතුර තිබිලා මොනවා හරි ජරාව තිබිලා මොනවා හරි අපි හිතමුකෝ තිබිලා පල් වෙලා. අපි හිතමු දැන් තෙල් මොනවා හරි දාලා කලයක තිබිලා ඒක කාලයක් ගින්න පල් වෙලා තියෙනවා. ඉතින් අපිට කියනවා ඕක පිරිසුදු කරන්න ඉන්න කියලා. අපි පළවෙනියෙන් මොකද්ද කරන්න ඕන? අපි පළවෙනියෙන් කරන්න ඕන මේ එකට ජවයක් ඕන මේ කලේ අනිත් පැත්තට හරවලා අර ඇතුලේ තියෙන ටික අයින් කරන්න. අයින් කරලා තමයි වතුර පයිපේ තියලා පුරවන්න ඕන. දැන් ඕක නොකර නිකම්ම කලේ උතන ගිහින් තියලා වතුර පයිපේ ඇරලා තිබ්බත්
පිරිසුදු වෙන්නේ නැම කියලා කෙනෙකුට තර්කයක් කරන්න බෑ. ඒක උතුරලා ගිහින් කවදා හරි පිරිසුදු වෙන්න පුළුවන්. හැබැයි ඒක කිසිම ආකාරයකින් කාල නිර්ණයක් කරන්න බෑ. පිරිසුදු වෙන්න පුළුවන් කවදා හරි උතුරලා ගිහින්. නමුත් ඒක ඉතා විශ්වාසවන්ත කටයුතුව කාලය පිළිබඳ නිර්ණායක ඉදිරිපත් කරන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? අර එන වතුරෙන්ම කලේ බැම්ම හොදන්න ඕනේ. බැම්ම හොදලා අරින්න ඕනේ. ඊට පස්සම පිරිසුදු වතුර පුරව ගන්න ඕනේ. අන්න ඔය වගේ මේ ආර අපිරිසුදු වෙච්ච කලයක අනිත් පැත්තට හරවලා ඒක හිස් කර ගන්නවා වගේ එකක් තමයි සබ්බපාපහා කරන. සියලු පවෙන් දුරු වීම. දුරු වුණාට පස්සේ මේ අර ඒ එන වතුරෙන්ම කලේ බැම්ම හොදන්න ඕන. බඳ කොටස හොදන්න ඕන. නැත්නම් යාට පිරිසුදුම වතුර පුරව ගන්න බෑ. එතකොට එයා ඒකට පාවිච්චි කරන්න ඕන අලුතෙන් එන වතුර. ඒ වගේ තමයි කුසලස්ස උපසම්පදා. සබ්බපාපහා කරන පවින් අයින් වීම කුසලස්ස උපසම්පදා. අලුතෙන් එන අවකාශය ඇතුලේ පාරිශුද්ධියට දොරගොල්ල අරගන්න එක. සචිත්ත පරියෝදපන. ඊට පස්සේ පිරිසුදු වතුර පුරව ගන්න එක. අන්න ඔය වගේමයි නිවන් මඟ. මුළු නිවන් මාර්ගයේම ඔය විදිහට කතා කරන්න පුළුවන්. බලන්න ඒක එක පරයයට කියන්න පුළුවන්. එක්ක කියන්න පුළුවන් සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා. ඒ කියන්නේ මේ මෙලෝ පරලෝ පිළිගන්න එක, දන් දීමේ සිල්ලකීමේ විපාක පිළිගන්න එක. ඊට පස්සේ මේ පින්පව් වල විපාක පිළිගන්න එක. අනිත් පිළිගැනීම තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒක තමයි සියලු පව් දුරු කිරීම සහ කුසලයේ මත ශක්තිමත්. මෙලෝ පරලෝ පිළිගන්නේ නැති මනුස්සයෙක් ඒක කරන්නේ නැහැ. ඒ කතාව. ඊට පස්සේ සචිත්ත පරියෝ. ඊට පස්සේ මොකද කරන්නේ? ලෞකික සම්මාදිට්ඨිය හදලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය හදා ගන්න. ඒක තමයි සචිත්ත පරියෝදපන. තමන්ගේ සිත ගැන සංවේදීකම. සචිත්ත පරියෝදපන. එතකොට සිත ගැන සංවේදී වෙනකොට එයාගේ සිත තුළ සිතුවිලි වල හැඩේ පේනවා. දැන් අපිට අපේ සිතුවිලි ගැන කිසිම අදහසක් නැහැ. අපිට අපේ සිතුවිලි ගැන කිසිම අර්ථයක් නැහැ. සිතුවිලි වැඩ කරන විදිය ගැන අපිට කිසිම නැහැ නේ පින්වත්. එතකොට අපේ සිතුවිලි වල විවිධත්වයක් තියෙන කමන්නේ. එක එක මට්ටමේ සිතුවිලි කැමක රාගයේ විවිධත්වයක් තියෙන. ද්වේෂය තුළ විවිධත්වයක් තියෙන. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට. මිනිස්සුන්ගේ සිත්වල රාගය ඇති වෙනවා. ඒක ස්ත්‍රී පුරුෂ බෙදීමක් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර නිවහල් කෙනෙක්ද. ඒ කියන්නේ රාගසිත ඇති බුදුරජාණන් වහන්සේ වදාලා රාගය ඇති වුණාට කමක් නැහැ. හැබැයි පළවෙනියෙන්ම කරන්න ඕන රාගසිත ඇති වෙච්ච බව දැනගන්න එක. ඒක සාධාරණීකරණය කරන්න හොඳ නැහැ. දැන් රාගසිත ඇති වෙනකොට එයා පිළිගන්න ඕනේ මගේ සිත රාගසිත ඇති වුණා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම ඔස්සේ මේ රාගසිත ඇති වෙන විදිය කියනවා. පින්වත් මහණෙනි, තමා තුළ අයෝනිසෝ මනසිකාරයේ බලවත් වෙනකොට අරමුණු මුණ ගැහෙනකොට සුභාරම්මණයෙන් අරමුණ පිළිගන්නකොට මෙන්න මේක ඇතුලේ මහණෙනි රාගය කියලා සිතක් උපදිනවා. ඒ සිත ඉපදිලා සුභාරම්මණ අරමුණ නිරුද්ධ වෙනකොටම රාගසිත නිරුද්ධ වෙලා යනවා. ආයෙත් ඕන කල්පනා කරලා රාගය උපද්දවන්න පුළුවන්. ආයෙත් කල්පනා කරවොත් රාගය උපදින්නේ නැහැ. ඒ අනුව පරිකල්පනා ගොඩ නැගුවේ නැත්තම් හොඳට බලන්න. රාගසිත ආකාස්මිකව ඇති වෙන එකක් නෙමෙයි. එක්ක දැක්ක දෙයක් නිසා, එක්ක අහපු දෙයක් නිසා, එක්ක දැනුණු දෙයක් නිසා, එක්ක හිතන්න හරි ඕන. ඉද දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන අවකාශයෙන් තොරව රාගය කියලා එකක් උපදින්නේ නැහැ. බලන්න බුද්ධ ශාසනයේ මුළු රාගය සම්බන්ධ සම්පූර්ණ කතාව කියලා පැත්තකට වෙනවා. ඒක නිරුද්ධ කරනවද නැද්ද කියලා ඉතින් යා බලා ගන්න ඕන. දැන් බලන්න රාගසිත ඇති වෙන මුළු මහත් සම්පූර්ණ කතාව කියන ඔයාලා කියන්න බලන්න රාගයේ උපදින වෙනත් පොටක් තියෙනවනම් රාගයේ උපදින වෙනත් අවකාශයක් තියෙනවනම් කියන්න බලන්න. කිසිම අවකාශයක් නැහැ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් රාගසිත උපදින්න යාගේ හෝමෝන ක්‍රියාකාරීත්වය මෙන්න මේ විදිහට රසායනික සංයුතින් වල වෙනස්කම් වෙන්න ඕනේ කියලා. ඒ බුද්ධ ශාසනය ඒක කියන්නේ ඊට කොටම කලින් මහණෙනි මේ සිත රූපය මත යැපෙනවා කියලා. අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. කෙනෙක්ගේ සිතුවිලි ප්‍රවාහය රූපයට බලපාන්නේ කොහමද? ඊට පස්සේ ඒ රූපයේ තියෙන අවකාශයේ සිතුවිලි වලට බලපාන්නේ කොහමද? සිතට අනුව රූපේ වෙනස් වෙන්නේ කොහමද? චිත්තජ රූපයක් හටගන්නේ ඒවා වෙනම කියන ඒවා. නමුත් දැන් රාගසිත අපි තුල ඇති වෙනකොට මේ හැමෝගෙම සිත්වල රාගය හට ගන්නවා. මෙතනට ආපු කාටවත් කියන්න බෑ අනේ මට නම් නෑනේ රාගසිත කියලා. ඒතර රාගසිත කියන්නේ ඇලෙනවා කියන එක. ඒතර රාගසිතේ මූලික අවකාශය මොකද්ද? ඇලෙනවා. ඒතර අපේ සිත ගිය තැන ඇලෙනවා. බුද්ධ ශාසනය කවදාවත් ගරහන්නේ නෑනේ. කවදාවත් බුද්ධ ශාසනය ගරහන්නේ නෑ. ඒතර රාගසිතේ විවිධත්වයක් තියෙන මනුස්ස ලෝකේ ඉන්න නිසා.
මොකද මනුස්ස ලෝකේ හඳුන්වන මනුස්ස ගතිකත්වයේ තෝරන තැන අපි කියන්නේ නානත්ත් කායේ නානත්ත් සංඤ්ඤේ. කායේ නානත්වයේ සංඥා නානත්වයේ එක තමයි අපි මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. එතකොට ඒ නිසා හැමෝගෙම සිත්වල උපදින රාගේ ඒකත්වයක් නැහැ. එක එක විදිහට උපදිනවා. එතකොට බුද්ධ ශාසනයේ පළවෙනියෙන් සිතුවිලි වල විවිධත්වයට ගරු කරන තැන තමයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ රාගසිත කෙනෙක් තුල උපදින්නේ ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාත ලක්ෂණ ඇතුළේ. ඒක දකින අහන දැනෙන හිතෙන මට්ටම තියෙනවා. එතකොට දකින අහන දැනෙන හිතෙන මට්ටම තමයි අරමුණු මුණ ගැහෙන මට්ටම. දැන් හොඳට බලන්න අපිට රාගසිතක් ඇති වුණා නම් එක්ක දැක්ක දෙයක් නිසා, එක්ක අහපු දෙයක් නිසා, එක්ක දැනුණු දෙයක් නිසා, එක්ක හිතුණු දෙයක් නිසා. හිතා රාගය උපදවන්න බැරිද? පුළුවන්. හිත රාගය උපද්දවන්න. එතකොට හිත අපි රාගය උපද්දවන්නේ ඒ හිතත් රාගය උපද්දවන්න නම් කලින් අහපු දැක්ක දැනුණු හිතුණු දේවල් සම්බන්ධ කෙලෙස් මතකයක් තියෙන්න ඕනේ. දැන් අපි හිතන්න වෙන්නේ කලින් දැක්කේවා ගැන. කලින් අහපුවා ගැන, කලින් දැනුණු ඒවා ගැන ඕනනම් හිතලා රාගය උපද්දවන්න පුළුවන්. එහෙනම් අපිට එක දෙයක් තේරෙනවා මේ අහන දකින දැනෙන හිතෙන කියන අවකාශ අතරින් තොරව රාගසිත කියලා එකක් උපදින්නේ නැහැ. ඒතර අරමුණු ප්‍රතිබද්ධවයි රාගය උපදින්නේ. දැන් අපිට මේ රාගය පදනම් කරගෙන සසර නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවද? රාගය නිසා සසර හැදෙන්නේ. රාගය නිසා සසර හැදෙන්නේ Tamanගේ සිතේ රාගය ඇති වෙනකොට රාගය ඇති වෙච්ච විධික්‍රමය දන්නේ නැහැ. රාගය අපේ හිතේ ඇති වුණේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකමට යා මොකද කරන්නේ? දන්නේ නැතිකමට යා කරන්නේ මේ රාගය උපද්දවපු බාහිර ලෝකයක් තියනවා කියලා. එයා ලෝකේ අතපොත ගන්න පටන් ගන්නවා. ලෝකයේ ගෙදර ගෙනත් තියාගන්න හදනවා. මගේ සිතේ Tamanගේ සිතේ ඇතිවෙච්ච රාගය ඇතිවෙච්ච ක්‍රියාවලිය දන්නේ නැහැ. ඒ ක්‍රියාවලියට ලියා ගන්න බෑ. ඒකට අදාළ ඉතා ප්‍රබල ධර්මාර්ථයක් එයාට මතුවෙලා නැහැ. එතකොට එයා හිතනවා එයා ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාත. දකින අහන දැනෙන හිතෙන මට්ටම ඇතුලේ තමයි රාගසිත ඉපදිලා තියෙන්නේ. නමුත් ඒකවත් දන්නේ නැහැ එයා. එතකොට එයා හිතනවා මගේ මට මෙබඳු මනෝභාවයක්, මානසික ගතියක් මට ඇති වෙලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. මේ මානසික ගතිය මට ඇවිල්ලා තියෙන්නේ බාහිර ලෝකයක් තියෙන නිසා. රාගයේ මගේ මා තුල රාගයේ උපද්දවපු එළි රූපේ තියෙනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඒ රූප ගවේෂණය කරනවා. ඒ රූප හොයාගෙන යනවා. ඒක තමයි අනරියා පරිශ්‍රණය කියන්නේ. ඒ රූප හොයාගෙන ගිහින් ඒ රූපේ හොයලා නවතින්නේ ඒ රූපේ ගෙදරක් ගෙනත් තියාගන්න. ඊට පස්සේ කවල පොවල නාවල අන්දලා කරලා ඒ රූප නඩත්තු කරනවා. ඉතින් ඕකනේ දුක කියන්නේ. මේක අවබෝධ කරගත්ත ගමන් අර රාගසිත නිරුද්ධ වෙන්න පටන් සාමාන්‍ය කෙනෙක් පිළිගන්නේ ඒක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් මහණෙනි මේ රාගසිත උපදින අරමුණු ප්‍රතිබද්ධව මානසික අයෝනිසෝ මානසික. එයාට නුවණින් විමස ගන්න බැරි වුණාම අරමුණ මත සුබ නිමිත්තයි අයෝනිසෝ මානසිකාරය දෙක එකතු වුණාම සරාගී සිත උපදිනවා. එතකොට දැන් ද්වේෂය උපදින්නේ කොහොමද? ද්වේෂය උපදින්නේ අයෝනිසෝ. ඒ කියන්නේ නුවණින් විමස ගන්න බැරි වුණාට පස්සේ නුවණින් විමසපු ගමන් යට ඇතුළ පේන්න ඕන. නුවණින් විමසන්න බැරි වුණ ගමන් මොකද හිතෙන්නේ? මා තුල ද්වේෂය උපද්දුවේ එළිය රූප තමයි. එයා තමයි මාව කේන්ති කියන්නේ. එයා ওই විදිහට කතා කරපු නිසායි මට කේන්ති කිව්වේ. මට නැත්තම් කේන්තියක් නැහැ කියනවා. එයා ওই විදිහට වැඩ කරපු නිසායි මට කේන්තියක්. එයා ওই විදිහට වැඩ කරනවා කියලා එක්ක මට හිතෙන්න හරි ඕනේ. එයා මේ සැකේ කියලා අපි කියන්නේ. එතකොට පින්වත්නි හොඳට බලන්නකෝ ද්වේෂය කියලා එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවද? දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාවයෙන් තොරව. දකින්නහන දැනෙන හිතෙන අවකාශය ඇතුලේ විතරයි දෝමනස් තියෙන්නේ හිතට. එතකොට දැන් අපිට සසර හැදෙන්නේ කොහොමද? සසර හැදෙන්නේ මට දෝමනස්සේ ඉපැද්දුවේ බාහිර ලෝකයමයි කියලා හිතනවා. එතකොට Taman තුල සිද්ධ වෙච්ච මානසික ක්‍රියාවලිය යාට තේරෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාවලිය දැක්ක ගමන් පින්වත්නි කනට ගහලා ගියත් කේන්තියක් නැහැ. ඉන්නේ කේන්තියක්. දෝමනස්සේ ඉන්නෙම නැහැ. ඒ දෝමනස්සේ ඉන්නේ නැතුව එතනම ලෝකේ අතහැරින්න ගන්නවා. ඉතින් බුද්ධ ශාසනයේ ඉලක්කය තමයි ලෝකේ අතහැරලා දාන එක. ලෝකෙත් එක්ක පැටලෙන එක බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට උද්ඝෝෂණ තියෙන්න බෑ. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාට එරෙහිවාදිකම් තියෙන්න බෑ. බෞද්ධ ශ්‍රාවකයෙකුට ඒක තියෙන්න බෑ. ඒක ඇත්තට මේක අපේ ඥානවලට පොඩ්ඩක් ගිහින් තියෙන නිසා අපි පොඩ්ඩක් පැටලුණත් අපි ඉක්මනට අතහැරලා දානවා. මේ සිංහල ජාතියට ඒක පුළුවන්.
සිංහල ජාතියට අපි පොඩ්ඩක් පැටලෙන ගතිය වැඩි අපේ සීනුවන නැතිකමට. ඒකත් ඉතින් අපේ මහා විශාල අඩුවක් තමයි. නමුත් මේ සිංහල ජාතියට හරි ලේසියෙන් පුළුවන් දෙයක් අතහැරලා දාන්න. ඔය සමහර අය කියන්නේ සතියයි සිංහල මිනිසුන්ට මතක කියලා. ඒක පොඩි ඇත්තකුත් තියෙන එක හොඳකුත් තියෙනවා. සතියින් හරි කතාව ඉවර කරලා දාන්න පුළුවන් නම් පරිච්ඡේදේ වහලා දාන්න පුළුවන් නම් ඒක අනේ බුද්ධ දාසෙන් නම් ඒක හොඳ දෙයක් විදියටයි පිළිගන්නේ. අපිට ලේසියෙන් අමතක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිත ලේසියෙන් උණු වෙනවා. අර බෞද්ධ හැඩයත් එක්කනේ අපේ ඥානගත වෙච්ච අවකාශයක් තියෙනවා. ඒකයි ඒක නරක දෙයක් කියලා නම් හිතන්න ඕනේ. සමහර ආගමික අදහස් තියෙන අය ඉන්නේ පේන්නේ නැද්ද? ඒවා මත පැලවෙනවා. අපි දැක්කනේ පහුගිය කාලේ. අර පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා ඕක පස්සේ එල්ලිලා. එතකොට මේ කොච්චර කාලයක් ඒගොල්ලෝ දිව්වද? මං කියන්නේ එහෙම ආගමකට ගරහන්න නෙමෙයි. අපි එච්චර දුවන්නේ ඇත්තටම. අපි මේ සිංහල ජාතියේ ස්වභාවයක් තියෙනවා බෞද්ධයන්ගේ එච්චර දුවන්නේ අපි. අපි පොඩ කලබලයි තමයි. අපි හරි ඉක්මනට ඕන කතාව කතාරලා දාන්න පුළුවන්. මේ පින්වත්නි හොඳට මතක තියාගන්න. එහෙම අපි ලෝකයේ අපි හැම වෙලාවකම දකින්නේ අපේ අභ්‍යන්තරය. ඒ අභ්‍යන්තරය දැක්කාම ලෝකයේත් එක්ක පැටලෙන්න හිතෙන්නේ නැහැ. හොඳට ඔයාලා ගිහි ගෙදර ගත කරනවා නම් මේ දරුවෝ පව විවාහ වෙන්න ඉන්නවා නම් හොඳට Tamanගෙම ඇතුළ දකින්න. ඒ ඇතුළ දකින්නකොට ඔයාලගේ ඇතුළ පේනවා නම් ඒ ඇතුළ ඔයාලට කර්මඵල විදියටත් බලන්න පුළුවන් නම් මේ ඇතුළාන්තයේ හේතුඵල විදියටත් බලන්න පුළුවන් නම් හරි ඒ ඇතුළ විතරසනා කරගන්නත් පුළුවන් නම් එයා පිරිනිවන් පාන නිවන් දකින්න තියෙන එකම රහස ඔච්චරයි. එයාට එයාගේ ඇතුළ පේනවනේ. දැන් අපිට ඇතුළ පේන්නේ නැති නිසා අපිට එළියත් එක්ක අපි හැමදාම පැටලෙනවා. හොඳට බලන්න අපි හැමදාමත් එළියත් එක්ක තමයි පැටලෙන්නේ. ඉතින් එළියත් එක්ක පැටලෙන කම ඇතුළෙම අපිට කවදාවත් පින්වත්නි අපි කොච්චර දක්ෂ වුණත් අවබෝධය කරගන්න බෑ.